තෙරුවන් සරණයි. අද අප සැමට ඉතා වැදගත් මැදින්පුර පසළොස්වක පෝය දිනයයි. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව තමන්ගේ උපන් ගම වූ කපිලවස්තුපුරයට වැඩම කළේ අදවන් දිනකයි. ශාක්‍ය වංශිකයන්ගේ මානය බිදහෙලීම සඳහා යමා මහ පෙළහර පාමින් ඔවුන්ට ධර්මයේ සැබෑ අගය පෙන්වා දුන්නා. ඒ දේශනාව අසා සුද්ධෝදන රජතුමා සෝවාන් ඵලයට පත්වෙමින් සැබෑ සැනසීම ලබා ගත්තා. යසෝදරා දේවියගේ ශෝකය ධර්මයෙන් සුවපත් කිරීමටද උන්වහන්සේ කටයුතු කළසේක. දායාද ඉල්ලූ කුඩා රාහුල කුමරුන්ට ලෝකයේ උතුම්ම දායාදය වූ ධර්ම දායාදය ලබා දෙමින් සාමණේර භාවයට පත් කළා. මේ උතුම් පෝය දිනය අපට පෙන්වා දෙන්නේ අපේ ආදරණීයන්ට දිය හැකි හොඳම තෑග්ග ධර්මය බවයි. ඔබටත් ඔබේ පවුලේ සැමටත් උතුම් ධර්මයේ සරණින් සැනසීම උදා වේවා.